දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ලැබුවා වූ නව වසර සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අපි අද බලමු මේ ගණිත කෙටි ක්‍රමයක් 9න්ම යෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ යම්කිසි සංඛ්‍යාවක් 99න් 9න් 999 ආදී 9න්ම ගුණාකාර වලින් යෙදෙන සංඛ්‍යා ගුණ කරන කෙටි ක්‍රමයක් අපි බලමු. උදාහරණයක් අපි බලමු 34 99න් ගුණ කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කරන්නේ මේ 34න් එකක් අඩු කරනවා. 34න් එකක් අඩු කරනවා. මේ මුලින් දැක්වෙන සංඛ්‍යාවෙන් එකක් අපි අඩු කරනවා. 34න් එකක් අඩු කළාම මෙතනින් අඩු කිරීම දාලා අපි ලියනවා 33යි කියලා. පැහැදිලිද මම කියපු ක්‍රමේ? 34න් එකක් අඩු කරා 15නුත් අඩු කිරීම දැම්මා 34න් එකක් අඩු කරා 33යි. දැන් 34න් එකක් අඩු කළාම උත්තරේ කීයද? 33යි. ඒ 34න් එකක් අඩු කරලා එන උත්තරය අපි මුලින්ම දානවා 33යි. දැන් 99න් 33ක් අඩු කරලා එන උත්තරේ ඉදිරියෙන් ලියනවා. කීයද? 66යි. එහෙනම් 34 99න් ගුණ කරාට පස්සේ උත්තරේ කීයද? 3366යි. තව එකක් බලමු. 52න් එකක් අඩු කරා. 52න් එක. ඒ කියන්නේ 52 99න් ගුණ කරන්න තිබ්බහම 52න් එකක් අඩු කරා. ඒ 52න් එකක් අඩු කරලා එන උත්තරෙන් ආය මෙන්න මෙතන ආපු උත්තරේ දාන්න ඕන. 52න් එකක් අඩු කළාම 51යි කියලා මෙතනින් අපි ලියනවා. පැහැදිලිද? දැන් 52න් එකක් අඩු කළාම මෙතනින් ලියන්නේ 51යි. දැන් 99න් 51ක් අඩු කරන්න ඕන. කීයද? 48යි. පැහැදිලිද මං කියපු එක? තේරුණා. මේකත් බලමු. 67න් එකක් අඩු කරන්න 67න් එකක් අඩු කරලා එන උත්තරේ මෙතනින් ලියන්න. 99න් 66. තේරුණාද? 67න් එකක් අඩු කළාම 66යි. 99න් 66ක් අඩු කළාම 33යි. 6633යි. තේරුණාද? මේ ගුණ කරන්නේ කොහොමද? 568න් එකක් අඩු කරන්න. 999න් එකක් අඩු කරන්නේ මේ එන උත්තරේ දානවා. 567යි. 568 එකක් අඩු කළාම 567යි. එතකොට අපි පුතේ 999න් 567ක් අඩු කරන්නේ 2යි 3යි 4යි 432යි. ලේසි ක්‍රමයක්. ඊටමත් ලේසි ක්‍රමයක් තමයි මම ඔයාලට කියලා දුන්නේ. යම්කිසි ගුණාකාරයක් 9න් යෙදෙන සංඛ්‍යා වලින් කොහොමද ගුණ කරන්නේ? හරිම ලේසි ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය ඔබ අධ්‍යයනය කරන්න. නැවත වතාවක් උදාහරණයක් කියලා දෙන්නම්. 34 ගුණ කිරීම 99 කියන්නේ 34න් එකක් අඩු කරා පාලින් ලිව්වා 99ත් ඒන සංඛ්‍යාවෙන් අඩු කරන්න ඕනේ. 34න් එකක් 33යි 99න් 33ක් 66යි. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් තුලින් හමු වෙමු. ආයුබෝවන්.